මෙහෙ එන්න. මොනවද මේ හදලා තියන්නේ? කන්න. බල්ලන්ට කන්න වගේ මොනවද මේ උඹලකට කැලලක් අද්දාන්නේ මොනවද මේ කෑමද මේවා? පොල් බෑයයි ලෙඩ්ඩුන්ට හදනවා වගේ. ඉතින් ඕකෙන් හැදුවේ අපි දවල්ට වෙන මොනවා හරි දවල්ට කන්න උදේට කන්නේ කාලේ බලනවා මේ කන්න පුළුවන්ද කියලා. මොකද්ද මේ අම්මගේ දුවගේ සද්දේ? නෑ බබා මේ අම්මා කන්නේ බලන්නකෝ අනේ වෙලාවට කන්නේ ප්‍රෙෂර් පෙත්තවත් බොන්න විදියක් නෑ වාඩි වෙන්න අම්මේ. අනේ කාලා ඉන්න. ගෙදර වැඩ කරන්න කලින් නේද? කෝකෝ තාම ඔය ටික වන්න අවලි වෙන්නේ නැද්ද? මෙන්න මේ ටිකක් නවල දාන්න ඉක්මනට. අර බලන්න වෙලාව කියන බිඳුලකට අතු ගාලා නෑ. මොනවද මේ කරන්නේ? ඉක්මන් කරන්න. අර මගේ ඔෆිස් වලින් ටික අයින් කරලා දාන්න හොඳේ? ඒයි ඕ බබා එන්න. මගේ අර සුදු අද්දී ෂර්ට් එක්කෝ. මේ තියෙන්නේ මං හොදලා නවල තිබ්බේ. හරිනේ. ඔය ආවද? අනේ මහන්සි පාටයි කෝ දෙන්න බෑග් එක. මේ බලන්නකෝ අද මොහොතේ මස් කළා අතු ගාලා මොක් කළා වාගේ අඳුන් ඔක්කොම නවලා ඔයා ආසම කෑම කරලා ඒකනේ. ඔයා හැමදාම මේ මාන්සිලා වැඩ කරනවනේ බලන්නකෝ. ගෙවල් ලස් කරලා මට කෑම වේලා රෙදි හොදලා අපි හෙට යමු කොහේ හරි ට්‍රිප් එකක්. ඇත්තටම? යන් ට්‍රිප් එකක්. ඉතින් ඔයා මං එද්දි මෙච්චර මහන්සිලා වැඩ කරලා තියෙනවා. මං ඔයා හෙට ලස්සන ට්‍රිප් එකක් එක්ක යනවා. ඔයා දැන් ගිහිල්ලා අඳුම් බෑග් එක ලෑස්ති කරගන්න. මම පැක් කරලා එන්න. ඔයා තාම ලිදද නැගිටින්න යන්නේ නැද්ද? මේ මං ඔක්කොම පැක් කරගත්තා. යන් නැගිටින්න. යා. මල්ලි මොකද මේ උදෙන්ම? මට අයියනේ ඊහවස කෝල් එකක් දීලා කිව්වේ එන්න කියලා. අපි ට්‍රිප් එකක් යනවා මල්ලි අද. එහෙනම් අයියා ඔයාටත් එන්න කියන්නේ නැති. මේ දුව කොහෙද යන්න හදන්නේ? රෙදි බෑගුත් අරගෙන. ආවද උදේ පාන්දර මූසලකමට ගමනක් යන්න හදනකොට. අපි මේ ට්‍රිප් එකක් යනවා. ඔයාට වැඩක් නැහැ නේ. ඔයා ඉන්න ගෙදර තියෙන වැඩක් පළක් කරගෙන. මල්ලි ඇවිල්ලා තියෙන වේලාසනම අයියෝ අයි මට එන්නේ අපි අක්කා ලෑස්ති. නෑ මල්ලි මං අක්කා ට්‍රිප් එකක් යවන්න හදන්නේ ලස්සන ට්‍රිප් එකක්. ඔයත් එක්ක. මං අක්කා මෙච්චර කාල මලක් වගේ පරිස්සම් කරා. අනේ ඇයි පුතේ ඔය? නෑ අම්මේ. මම මෙයාව සදාහටම ට්‍රිප් එකක් යවන්න හදන්නේ. එතකොට අම්මන් නිදහස් මාත් නිදහස්. මොකක්ද මේ වෙන්නේ මල්ලි මම දන්නේ නැහැ කිසි දෙයක්. හරි මම හැමදේම බලන් හිටියේ. තාත්ති චූටි දූ මොකද කරන්නේ? මම ගේම් ගන්නවා තාත්ති. මගේ හොඳ දූ. අම්මී මොකද්ද මේ විකාරේ? බනපොත් කියෝ ඉන්නේ මේ ගෙයක් දොරක්වත් අතු ගලස් කළා නෑ. මෙන්න මේ පොස්සරම් මේ ටික අතු ගාලා දානවා. අර මිදුලේ කොළ පිරීලා. විකාර. අම්මලා ඉන්නේ එක්කෙනයි. නමුත් ගෑනු හොයාගන්න පුළුවන් ඕනේ තරම්. මේ වගේ අම්මට තාත්තට සලකන්න දන්නේ නැති ගෑණින් මට වැඩක් නෑ මල්ලිවා මෙයාව අරන් යන්න. අපි යන් අම්මේ යන්න.